අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඔය කවුරුත් කතා කරන දේවදත්තරුන් වහන්සේගේ වරපහ ගැන. ඒ කවුරුත් දන්නවනේ. දැන් ඔය දේවදත්තරුන් වහන්සේව ගොඩාක් වුණා වෙන්නේ ඇත්තටම මේ මස් මාංශ කන බෞද්ධයින්ට. මොකද දේවදත්තරුන් වහන්සේ පෞකාරයක් හැටියට අපි සැලකුවට අරගොල්ලන්ට හරි වැදගත්. මොකද මස් මාළු කෑමට ලොකු උදව්වක් මේ දේවදත්තරුන් වහන්සේගේ කතා වස්තුවේ ඉදිරිපත් වෙන නිසා ඒගොල්ලන්ට. ඒකත් වැරදි අර්ථ දක්වා ගැනීමක්. ඇත්තටම මොකද්ද මේ දේවදත්තරුන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ඇවිල්ලා මේ වරපහක් ඉල්ලලා බලාපොරොත්තු වෙච්ච දේ කියන එක අපි පැහැදිලිවම දැනගත යුතුයි. අර කෝකාලිය කියන භික්ෂුන් වහන්සේ නමක් එකතු වෙලා ඒ අටුවාවල එහෙම තියෙනවා. පැහැදිලිවම මේ සංඝ බෙදී කිරීමේ අරමුණින් තමයි මේ මෙතෙන්ට ආවේ. සංඝ බෙදී කිරීමේ අරමුණින් ආවත් ඉල්ලන්නේ හරි දෙයක් නම් බුදුන් වහන්සේකට එකඟ විය යුතුයි. ඉල්ලන්නේ හරි දෙයක් නම් කළ හැකි දෙයක් නම් කළ යුතු දෙයක් නම් බුදුන් වහන්සේකට එකඟ වෙනවා. එතකොට මොකද බුදුන් වහන්සේ හරි දෙයකට බෑ කියන්නේ නැහැනේ. කවුරු ඉල්ලුවත්. එහෙමනම් මොකද්ද මෙතන සිද්ධ වෙන්න ඇත්තේ? දැන් මොනවද මේ ඉල්ලපු වරපහ? මේ එකක් තමයි භික්ෂූන් සදාකාලිකම රුක්ක මූල ගත විය යුතුයි කියන එක. තව එකක් තමයි භික්ෂුන් වහන්සේලා සදාකාලිකවම ජීවිතාන්තය දක්වාම පිණ්ඩපාතික සිවුරු දැරිය යුතුයි කියන එක. තවත් එකක් තමයි මම මතක හැටියට ස්වාමින් වහන්සේලා සදාකාලිකවම ශුන්‍යාගාර ගත විය යුතුයි කියන එක. ඊට පස්සේ පිණ්ඩපාත ආහාරයෙන්ම යැපිය යුතුයි කියන ඔය ආදි වශයෙන්. තව එකක් තමයි භික්ෂුන් වහන්සේලා සදහටම සම විටම නිර්මාංශ ආහාරයක් ගත යුතුයි කියන එක. ඒතකොට බුදුන් වහන්සේ ඇත්තටම මේ කරුණ බුදුන් වහන්සේ ඊටාත්ම ඉහළින් වර්ණනා කරපු දේවල්. බුදුන් වහන්සේගේ ධර්මයේ තුල මේවා හුදකලා වෙන එක, පිණ්ඩපාත සිවුරු දැරීම, මේ දුතාංග දැරීම මේ වගේ දේවල් බුදුන් වහන්සේ අගය කරා. එහෙනම් මෙතෙන්දී මොකද්ද වෙච්ච ප්‍රශ්නේ? මෙතන මේ කතාවක් තියෙනවා සදාකාලිකවම සෑම විටම මේ ප්‍රතිපත්තිය රැකිය යුතුයි කියන එක තමයි බුදුන් වහන්සේ මෙතෙන්දී ප්‍රතික්ෂේප කරපු කාරණය. දැන් ওই නිර්මාංශ ප්‍රශ්නේදී කිව්වේ නෑ දේවදත්තර ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් වැළඳෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් කියන්නේ අපි මුලින් වීඩියෝ එක කතා කරා. ඒකෙන් සත්වහානියකට අපෙන් අනුබලයක් ලැබෙන්නේ නැහැ. සත්වහානියකට අනුබලයක් ලැබෙන්නේ නැති අවස්ථාවකදී වැළඳෙන්න පුළුවන්. ඒව මොන වගේ මාංශද මොන වගේ අවස්ථාද කියලා අපි මුලින් වීඩියෝ එක කතා කරා. කරුණාකරලා ඒක බලන්න. ඒකයි බුදුන් වහන්සේ මෙතෙන්දී අනුදැන වදාලේ නැත්තේ. මොකද ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් වැළඳෙන්නට ස්වාමීන් වහන්සේලාට අවකාශයක් තිබිය යුතුයි. ස්වාමීන් වහන්සේලාගේ පැවැත්ම සඳහා මොකද හැම වෙලේම ස්වාමීන් වහන්සේලා ඒ දවස්වල විශේෂයෙන්ම පිණ්ඩපාතයෙන් යපුනේ. ඉතින් බෞද්ධ ගෙවල් වලට යනවා, අබෞද්ධ ගෙවල් වලට යනවා. ඉතින් ඒක නිසා ස්වාමීන් වහන්සේලාට තෝරා බේරා ගැනීමේ ශක්තිය අඩුයි. නමුත් ඒකත් විමසලා හැබැයි කන්න තියෙන්නේ. ඒ කියන්නේ ආහාර ගන්න ඕනේ, දානේ වැළඳෙන්න ඕනේ. ඒ පිළිබඳව හොඳට විමසලා තමන්ගෙන් සතෙකුට හානියක් සිද්ධ වෙනවාදෝ කියන සැකේ නැතිම තැනක වැළඳෙන්න පුළුවන්. ඉතින් බුදුන් වහන්සේ දේවදත්ගේ වරපහ ප්‍රතික්ෂේප කරේ ඔන්න ඔය හේතු නිසා. එහෙම නැතුව අපිට මස් කන්න ලයිසන් එකක් දීලා නැහැ. ඒක ඇත්තරම වැරදි සංකල්පනාවක්. මේ දේවදත්තරගේ වරපහ ප්‍රතික්ෂේප කිරීම තුළින් බුදුන් වහන්සේ අපට මස් කන්න ලයිසන් එකක් වරයක් දුන්නයි කියලා තමයි අපි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි.